ලෝකස් තියන්න අතනල් දෙන්නේ මාෆියා 2 එක. ඉතින් මාෆියා 2 එකේ අපි කලින් වීඩියෝ එකේ පළවෙනි මිෂන් එක දෙවෙනි මිෂන් එක ඉවර කරා. ඉතින් අන්න අද ප්ලේ කරන්න යන්නේ අපි අද මිෂන් දෙකක් හෝ තුනක් ප්ලේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එක මිෂන් එකකට අපි මිෂන් දෙකක් විතර ප්ලේ කරා විනාඩි 30ක් වගේ. හරිද? පාරන් යන ඉඳන් ඉස්සරහට විනාඩි 2ක් වගේ. එහෙනම් අපි අද ඉතින් මිෂන් ටික ප්ලේ කරමු. ඉතින් මම ඉතල බටන් එක press කරලා අපි මෙන්න මේක තමයි ප්ලේ කරේ ජෙමීස් වෙන්ඩීටා දමා කරේ 105 තමයි ප්ලේ කරලා දෙන්නේ. හරිද? ඒ කියන්නේ අපිට මේ 100 ප්ලේ කරන්න ඕන කොච්චර අමාරු වේද කියලා හිතන්න. හරිද? කොච්චර මිෂන් තියේද කියලා හිතන්න. ඉතින් අපි කන්ටිනියු කරගමු. අපි දැන් guys කලින් නවත්තපු දැනේ තමයි ඉන්නේ. හරිද? අපි කලින් නැවැත්තුවේ ඔයගොල්ලෝ හොඳටම දැක්ක ඇති. මෙන්න මේක තමයි මෙතන තමයි කලින් නැවැත්තුවේ. හරිද? හරි. එහෙනම් අපි කාර් එක තියෙනවා මෙන්න මෙතන. මං ආසයි guys මේ යන කාර් එකට වැඩි මෙන්න මේ කාර් එක. හරිද? මං කලින් වීඩියෝ එක කිව්වා. හරි. එහෙනම් අපි බලමු මොකද්ද හොඳ කියලා. හරි. අපි ඉතින් ඔයාලා වටෙන් පිටින් සද්ද ඇහෙනවනම් ගණන් ගන්න එපා. ඉතින් මගේ ගේමනේ අපි ගෙවල්ලානේ ගේම් ගහන්නේ guys. හරිද? සද්ද වද්ද තියෙනවා. ගෙදර කට්ටිය කතා කරන සද්ද ඇහුනොත් ගණන් ගන්න එපා guys. හරිද? එහෙනම් පියන් දෙවෙනි මිෂන් එකට. හරිද? මෙන්න මෙතන තමයි දෙවෙනි මිෂන් එකේ මේ කාර් එක පෙන්නන්නේ. හරිද? තමයි අපි මේක මෙතනයි සයිඩ් මිෂන් එකක් තියෙනවා. හරිද? ආයිමත් කර මිෂන් එක ආයි මෙතන ප්ලේ කරන්න ඕන. ඒතකොට මේක නැතිලා යනවා. අනේ මන්ද බලමු. හරි. මෙන්න මෙතන කාර් එක මිෂන් එකක් තියෙනවා. අපි ප්‍රශ්න නැහැ. මෙන්න මෙතන ගිහලා හරි වැදුන කුඩු උනා. ඉතින් guys ඔයාලා තාමත් මගේ කලින් වීඩියෝ එක බලුවේ නැත්තම් මේක තමයි guys මගේ channel එකට කරන දෙවෙනි වීඩියෝ එක. හරිද? හරි. ඉතින් මං හිතන් ඉන්නේ ඊළඟ වීඩියෝ එකේ මිෂන් එකක් ගේන්න නෙමෙයි. හරිද? මිෂන් ගහනවා. අපි මේකේ තියෙන කඩ වැඩිකම් මං කොල්ලයන් කන්න යන. හරිද? මේ මිෂන් එකේ මේ මිෂන් එකේ ෆ්‍රී රයිඩ් පදින්නත් පුළුවන්. හරිද? ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ප්ලේ කරන්න පුළුවන්. අපිට වාරයක් උස්සන් තමයි guys තියෙන්නේ මම දන්න විදියට. මේ කාර් එක පේන්නේ ඒකයි. ඒ කාර් එක පේන්නේ කියන්නේ අපි කාර් එක දැන්ට යන්න තාම. පොඩ්ඩක් මම නැපේ වල හෝ guys හරිද? පොඩ්ඩක් වැරදිලා අපිට පොඩ්ඩක් ෂෝට් කට් එකක් නැත කමන්නේ. හරිද? අදාළ නැහැ. වැඩි දුරකුත් නැහැ. ටක් ගාලා අපි අර මං හිතන් ඉන්නේ අර ඉස්සරහට යන වීඩියෝ එකේ ගේන්න අපි කඩවල වලින් සල්ලි මංකොල්ල කමු. හරිද? ස්පීඩ් ලිමිට් එකකින් දෙකට තරපස් තුන. හරිද? සල්ලි මංකොල්ල කාලා මේ වගේ කාර් එක මොඩිෆයි කරනවා. හරිද? මේකේ කාර් මොඩිෆයි කරන්න පුළුවන්. يعني එච්චර හොඳට බෑ. එන්ජින් එක හදලා කලර් ප්ලේට් එකක් ගහලා ස්ටිකර් එකක් ගහලා ටයර් එකක් අලුතෙන් දාලා ලස්සන කාර් එකක් හදලා ගමු. හරි ස්පොයිලර් ඊට පස්සේ බෆර් ඒව නම් දාන්න බෑ. හරිද? يعني මේ ගේම් එකේ ඒව දාන්න බෑ. හරිද? මේ කාර් වලට අයින්ද ඒව දාන්නත් බෑ. ඒක වර්ණ කාර්නේ. හරි. මේ ගේම් එක guys ඒකේ ඕපන් වර්ල්ඩ් ෆුල් ඕපන් වර්ල්ඩ් ඒ වගේම මාරම රියලිස්ටික් ගේම් එකක්. හරිද? කියන්නේ සාමාන්‍ය 2010 යටට රියලිස්ටික්. හරිද? GTA 5 එකට නේ GTA 4 එකට වගේම රියලිස්ටික්. හරි ගැතුණා. කුඩු වෙනම වෙනවා. හරිද? මෝඩ් පොලිස් guys. හරි. ඔයද මෙහෙට යන්න. හරි. මෙහෙට යන්න. ඉතින් guys මේ පාර නම් මං ගිහිල්ලා නෑ. මං නිකාර වීඩියෝ ඉවරනල්ස මම පොඩ්ඩක් මැප් එක බලන්න පොඩ්ඩක් මේක පැදලා බැලුවා. කිසි ප්‍රශ්නයක් නෑ. ගේම් එක හොඳයි. ක්වොලිටි. ඉතින් guys මේ graphics high දාලා තමයි ගහන්නේ. හරිද? අපි බලමු දැන් මේ මිෂන් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මං කියවනේ. හිතන්නේ කාර්යයක් උසන්න මේ රෝදයක් තමයි තියෙන්නේ. ඔව්. මෙන්න මෙතන මම කර වෙන්නනවා. හරි. හරි මං කොන වෑන් නැත්තම උස්සන්න තියෙන්නේ. හරිද? එතන වල කියවල බාන්න පොඩ්ඩක් ස්කිප් කරලා කියවල බාන්න. හරිද? හරිද? අපි මේ වාහනේ ඒක ප්ලේස් එක තියෙන තැනට හරි ඉතින් බලමු කොහෙද යන්න තියෙන්නේ කියලා. ඉත පෙන්නනවා මෙන්න මෙතන. කියන්නේ මේ ළඟ හරිද? හිතන්නේ මෙන්න මේ ළඟම කොහේ හරි පොඩ යම් බලන්න මෙන්න මේක. පිට යන්න පුළුවන්ද කියලා බලන්න. නෑ මෙතන යන්න බෑ. මේ ආපාරේ හයිවේ එකනේ. හරි. මෙතන යන්න බෑ. මෙතන යන්න බෑ. බලමු පොඩ්ඩක්. මොකද කරන්න පුළුවන් කියලා. වැට කඩ යන්නේ. මෙන්න මෙතෙන්ද තමයි කොහොමද යන්න තියෙන්නේ. වැට කඩන් යන්නේ. හරි. බට්ටන් කඩනවා. කාර් එක නම් ගයිස් පොඩි වෙලාවක් තියෙන්නේ. හරි. මෙන්න මෙතෙන් තමයි. දැන් මෙන්න මේ වාහනේ තමයි අපිට උස්සන්න තියෙන්නේ. හරිද? දැන් මේ අතුරින් එක අපි තුවක්කු එළියට අරන් මර. එක දෙක තුන හරි. ඌ ඉවරයි. නගින්න. හරි. ඌ එළියට දාත්තා. ඉන්. හරි. අපි දැන් යන්න හදන්නේ. මියුසික් නෑනේ. තේර. අයියෝ මියුසික් නෑ නැත්නම් මරු guys හරිද? ඒක අදාළ නෑ. අපි සවුන්ඩ් පොඩ්ඩක් වැඩි කරගමු. හරි.
මොකද වෙලා තියෙන්නේ? හරි මෙන්න මේ මම හිතන්නේ මේ කොමේ වාහනේ නැත්තම් මේ පෙට්ටි ටික මොකක් හරි එකක් අපිට කොහේ හරි ගෙනියන්න තියෙනවා. හරිද? වාහනේ වෙන්නේ නැති. මෙයයි දින වටන වෙන මම නෑ හරිද? කමන්නේ. දැන් නම් වටන මේ වගේ වාහනයක් තිබුණොත් ඒ කාලේ කොහොමද මේ වාහන තිබුණේ කිව්ව දැන් ඒ කාලේ වටින්නේ නෑ. හරි. විශ්වනවත් ගන්නෑ. යම් බලන්න එන ස්ලෝ එකේ යන්නේ මේ වාහනේ. පිළිම 40ට දෝ යන්නවත් පුළුවන්. නෑ 60ට යනවා. කොතෙන්ද යන්නේ තියෙන්නේ? සිටි පොට් එකද? සිටි පොට් යව මම 40ට නෙගී. යාළුවනේ පොලිසිය ඉච්චර පස්සෙන් එන්න තනදරුවේපත් වෙලා තින්නේ. ඔව් සිටි පොට් එකට තමයි යන්න දෙන්නේ. සර්. බලමු මොකද ගන්න තියෙන ආයිමත් වලියද දන්නේ නැහැ. පොලිසියත් එනවා පස්සෙන් ඔය මැප් එකේ ගයිස්. ඒ වාහන වගේ පෙන්නන්නේ පොලිස් කාර් විතරයි. හරිද? නිකන් වාහන පෙන්නන්නේ නැහැ. ඒකට දැන් තියන් හරි මෙදී පාක් කරන් තියෙනවා. පාක් කරමු. හරි පාක් කරගත්තා. හරිද? හරි පළවෙනි මිෂන් එක නෑ ඉවර කරා. මම හිතන්නේ අපිට මිෂන් දෙක තුනක් අද ප්ලේ කරන්න පුළුවන් වෙයි. හරි හිටපු ගමන් ගයිස් ඩෙස්ක්ටොප් එකකින් ගන්න පොඩි අවුලක් තියෙනවා. ගණන් ගන්න එපා. ගේම් එක විදිහට ප්ලේ කරගෙන යන් ඉස්සරහට. හරිද? හරි දැන් මොකද ඊළඟ මිෂන් එක කොතන තියෙනවා? හරි මෙතන ගයිස් තා කාර්යයක් උස්සන්න එකක් තියෙනවා. හරිද? අපි වලි වලට බහින්න කලින් ඉස්සෙල්ලා වලියකට බහිමුද? වලියකට. හරි වලියකට බහිමු. ඉස්සෙල්ලා මිෂන් දෙකක් අන්ලොක් කරලා තියෙනවා. ඉස්සෙල්ලා ඊට පස්සේ ආයිමත් අර කාර්යයක් වගේ කරලා තියෙනවා. හරි අපි ඉස්සෙල්ලා වලියකට යමු. හරි වලි ගේම් එකක් ගයිස්. හරි කාර්යයේ සබ්ජෙක්ට් තුනයි. දැන් සද්ද වැඩි. පොඩ්ඩක් සවුන්ඩ් අඩු කරගමු. නෑ සවුන්ඩ් අඩු වුණා. හෙන්නෙත් නෑ. මොන වගේ ගාන තිබුණා නැති. හරි. පියා. ප්‍රශ්නයක් නෑ අපි යමු. පියාගලයන් ඇටේ විපාගලයන් හරි අපි. පොලිස් වන්න පොලිස්. හරි ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් කරන්න. අනිවාර්යෙන් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ ඒක ලයික් කරලා නැත්නම් හරිද? අනිවාර්යෙන් ලයික් කරලා නැත්නම් දැන් ලයික් බටන් එක ඔබලා දාන්න. හරිද? ඉතින් ඔයාලට ගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තා ඔයගොල්ලොන්ට කරන්න ආස දේවල් තියෙනවා අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් බාරේ කමෙන්ට් එකක් දාන්න. හරි. වෙන මොකෙක් හරි එකක් තමයි ඇවිල්ලා හැප්පුවේ කර මම තමයි අහුුනේ. හරි අපිට තියෙන ගායි සෙට් එකක් මරන්න මම හිතන්නේ. අපි ඉස්සෙල්ලා යන් ගන් ෂොප් එකට. ගන් ෂොප් එකට ගිහින් ගන් ටිකක් අරගෙමු නැත්නම් කෙලවෙන වැඩි. හරිද? මෙන්න මෙතන තියෙන්නේ ආයි ගන් ෂොප් එකක් ළඟම තියෙන්නේ මෙතනනේ. හරි අතෙන්ට ගිහිල්ලා කොහොමත් එතන පාස් කරගෙන තමයි මම හිතන්නේ යන්නත් තියෙන්නේ. ඔව් අපි යන් ගන් ෂොප් එකට යන්. ගන් ෂොප් එකට ගිහිල්ලා ගන් ටිකක් බයි කරගෙන බයි ගයිස් ගන් ෂොප් එකට ගියා කියලා වැඩකුත් නැහැ. ඒ ගන් ෂොප් එකේ තියෙන්නේ කියන්නේ පිස්ටල් ඊට පස්සේ ඔය පොඩි ෂොට් ගන් අන්නේ වගේ ඒවා. ඉතින් තාෂෝ එකක් තියෙනවා. ඒක මේ මැප් එකටම එකයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඈත තියෙනවා අපිට නන්න. මෙන්න මේතන. හරිද? මෙන්න මේ ගන් ෂොප් එක. මෙන්න මේ ගන් ෂොප් එක. ඒකේ තමයි ඔය කියන්නේ ඔය ස්නයිපර් ඒ වගේම මම දන්නේ ඔය එක දිගට වෙඩි තියන්න පුළුවන් ඒවා තියෙන්නේ. මෝඩ කියන්නේ එක දිගට උන්තියක් විතර එක දිගට තියාගෙන යන්න පුළුවන් අන්නේ වගේ අන්නේ වගේ තුවක් තියෙන එතන. හරිද? හරි මේ කවුලක් නැහැ. හරිද? හරි මේ කාර් එකක් ෆලෝ කරන් තියෙන්නේ. මෙන්න මේ කාර් එක ගයිස්. ඔය කාර් එකට අහු වෙන්න තියෙන අපි යන්න ඕන. හරිද? දැක්කනේ ඔය එහා පැත්තෙන් වැටෙන්නේ අපිට ඒකට අපි පේනවනම් මේ මෙතන පොඩෙන් වැටෙනවා. අපි ලිමිට් එක දාමු හිමින් කාලයක්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මුන් ගයිස් මරන්න තියෙන්නේ. හරිද? කාර් එකේ ෂේප් එකේ ෆලෝ කරා. ඊට පස්සේ මරන්න තියෙන්නේ. මම දන්න තරමින් එහෙම. හරිද? මම පොඩ්ඩක් ගේම් එක ප්ලේ කරලා බලුවා කියලා මම කියවනේ. ඉතින් මම පොඩ්ඩක් මිෂන් එකක් ප්ලේ කරලා බැලුවා. හරිද? හරි. අපි යන් මේ පස්සේ ගියා. දැන් අපිට 60 විතර යන්න පුළුවන්. හරිද? දැන් මූ බඩ ගන්නවා. ඒක කරන් දෙයක් නැහැ. මූ බඩ ගන්නවා. අර keep your distance මොහොරයක් වටනවා. ඒ කියන්නේ අපිට ඕක පේනවා. හරිද? උන්ට අපි පේනවා. පෙරනොත් එක දිගට පෙරනොත් ඒ ආයි මිෂන් එක මුලින් ඉඳන් ගහන්න ඕන. ෆේල්. ඒකට උන් දන්නවනේ පූගෙන් පස්සේ එනවා කියලා. හරි. මුගේ පස්සෙන් ගිහිල්ලා මූ එක දනක බහිනවා. ඊට පස්සේ අපි මුණ්ඩ වෙඩි දෙල මරන් තින්න. හරිද? යම් මුගේ පස්සෙන් අතල්ලේ. හරි අපි යම්. ඔයාලා තාම වීඩියෝ එක ලයික් කරගත්තා. අනිවාර්යෙන් ලයික් බටන් එක ඔබන්න. හරිද?
අනිවාර්යෙන් මේ ගේම් එකේ මරු මං කියවනේ අනිවාර්යෙන් වැටෙනවා කියලා ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා හරි ඒක අවුලක් නැහැ ගණන් ගන්න එපා තප්පරයක් දෙකක් වගේ තමයි එතන මිස් වෙන්නේ හරිද ගණන් ගන්න එපා ඒක ගණන් ගන්න එපා හරිද පොඩි අවුලක් ඒක එඩිට් කරන්නත් බෑ මට හරි පොඩි අවුලක් ඒක ගණන් ගන්න එපා ඕ පෙන්න උදියා අර ගණන් ගන්න එපා හරිද දැන් අපි යමුගේ පස්සෙන් කියලා මිෂන් එක මේකේ පොඩක් ෆලෝ කරන්න ඕනේ වැඩි අන්න ඒක පොඩ අවුල් වෙන්නේ අපිට එපා වෙන්නේ හරිද හරි ඉතින් බහිමු හරිද අපි මේ හරියෙන් බහිමු හරිද හරි දැන් අන්නරු බැස් පේනවනේ ඒකට අනිවාර්යෙන් පොඩි සබ් දෙනවා නම් ගණන් ගන්න එපා හරිද පොඩි කැම් එකකට එනවාදී ඒක කැම් එකට නේ සෝරි මයික් එකට ඇහෙනවාදී ඒක රහම් අර වයිස් අන්නතර නිකේ හම් වෙනවා හරිද අන්න හම්ුණාට පස්සේ තින්නටම තියලා යන්න හරි ඉවරයි ඌත් ඉවරයි මේ දෙකක් ඉන්නේ හරි දුප අයියෝ shit දැන් ආයි මුලින් ඉඳන් ගහන්න ඕනේ guys මේ මොකෙද පැත්තෙන් හිටපු එකේ දුන්නනේ අයියෝ shit කවන්නේ guys සැලෙන්නේ ආයි ගහමු ඉතින් guys ඔන්න ආයි ගහන්න තමයි යන්නේ ඉතින් හරි අපි ආයි ගහමු ඉතින් guys මම මේක ස්කිප් කරන්න හරිද ස්කිප් කරන්න මොකද ආයෝගොල්ට මේක පස්සෙන් යන එක බලන්න තේරුමක් නැහැනේ ස්කිප් කරන්න ආයි වතර වෙඩි තියෙන දැන්ට ආවට පස්සේ ගන්න හරිද එහෙනම් මම එතෙන්දි ගන්න හරි guys ඉතින් මම ආවා හරිද ඕහෝ ටක් ගලෙන් මිස් වෙයි හරි guys මම මෙතෙන්ට ආවා හරිද ඔන්න මෙතෙන්ට ආවා ගාලා යන්න හරිද මොන මං ආවා හරිද ආයෙ ඉතින් ඔයාලට එන ටික පෙන්නන්න වැඩක් නැහනේ ඒකින්ද මං ආවටක් ගාලා මම තුනේ තුවක්කුව ගන්න මෙන්න මේක තුනෝ බල තමයි තුවක්කුව ගන්න තියෙන එළියට හරි ඉවරයි උත් ඉවරයි එකේ බෝ ගියා පොලිසියනේ guys දෙන්නේ කාර් ගන්න කාර් ගත්ත ගියා සේව් පොයින්ට් එකට තමයි යන්න තියෙන්නේ guys ආයි මිෂන් යන්නේ හරිද ආයි මිෂන් නැහැ කියන්නේ මේ ආයි පුඩ් මෙත් කරන්න සේව් පොයින්ට් එක ගියා සේව් කරගත්තා ඒ මැප් එක බින්නන සේව් පොයින්ට් එක හරිද ඔන්න ඔතන තියෙන්නේ මම කියවනේ මේක මෙතන මේ මිෂන් එක මම ප්ලේ කරා හරිද දැන් ඉනිපාර තමයි ප්ලේ කරන්නේ අටපිටින් ගණන් සද්ද යනවා guys ගණන් ගන්න එපා හරිද අපි ගෙවල් වල ඉන්නේ කිත කට්ටිය සද්ද ඇහෙනවා දොරවල් අහනවා ගිඩින් ගලගන්නේ ආන්නේ guys වීඩියෝ එකක් කරන්න ගත්තාම හරිද කිසි සද්දයක් නැත්තම් වීඩියෝ කරන්න ගත්තම් සද්ද බද්ද වැඩි හරි අපි guys දෙවෙනි මිෂන් එකත් ගහලා කියන්නේ දෙවෙනි මිෂන් එක කියන්නේ මේකෙන් පස්සේ මිෂන් එකත් අර වාහනයක් කුසන මිෂන් එකක් තිබුණේ ඒකත් ගහලා වීඩියෝ එක නවත්තමු හරිද හරි ඒක වැඩක් නැහැ ඒකත් ගහලා මිෂන් එක නවත්තමු ඒක තමයි දැන් කරන් තියෙන්නේ හරි guys අපි එහෙනම් යන් අපි මැප් එක දාගමු මැප් එකේ guys මෙන්න මෙතනත් මිෂන් එකක් අන්ලොක් කළා හරිද එච්චර දුර යන්න බෑ මෙන්න මෙතන guys කාර් මිෂන් එකක් තියෙනකොට පේනවා ඇති ස්කිල් කාර් දෙෆ්ද මොකක්ද මිෂන් එකක් තියෙනවා ඒකට යන්න හරි මෙන්න මෙතෙන්ට ගියා කාර් එක නම් guys අබලන් වෙලායි තා කැඩෙන දෙයක් නැහැ සයිලාන්සරෙත් එල්ලෙනවා හරි ඒක නම් ගැලවෙන්න හැල්ල ගන්න නැහැ තා එකපාරේ වදින්නේ කාර් එක නම තියෙනවා ඊට පස්සේ හදාද මග හදාද බැහැ යන්න තියෙන්නේ හරි කාර්යයක් ගන්න තිතුන බැලලා දැන් guys වෙලාව නැහැ අපි guys මට කාලේ වැඩ කරන්න බෑ ඉඳ සිංගාලයන් හරිද ලිමිට් පැන්න පොලිසිය පස්සේ නෝත් නෑ අපියෙන් වැඩි හරිද දැන් මෙහෙම යද්දි මිනිස්සෙක් කැපුණා කියන්නකො පස්සෙන් ඉන්නේ අපි පස්සෙන් ඉන්නේ මේ මොනවා මිනිස්සෙක් කැපුණාම තරු හතරපත් වෙනවා තරු තුන් දෙකටපත් වෙනවා තියාගෙන යනවා guys මාත් එකක් තියාගෙන අපි ඊසි ගහද්දි එහෙම නෑ ඊසි ගහද්දි කිසි ප්‍රශ්නයක් නෑ එක උණ්ඩයක් කරුණාම ලේ බහින්නේ නැත්තරම් හරිද මෙතන තියෙනවා ඔය වගේ රෝදයක් හાર્ඩ් ගහද්දි තමයි මීඩියම් නම් ගහගන්න හරිද මෙන්න මේ වගේ කාර්යයක් උස්සන් තමයි තියෙන්නේ හරි මේ වගේ කාර්යයක් උස්සන් තියෙන්නේ guys මේ මිෂන් එකත් පොඩ්ඩක් මතකයි මට ලාවට ඒකින්ද අපි කාර්යයක් ගමු කොයි එකටත් හරිද ෆලෝ කරන්න සීන් එකක් තියෙනකොට මතකයි කාර්යයක් ගමු මෙන්න මේ කාර්යයක් නැත්තරම් මෙන්න මේ කාර්යයක් ගියා ඒ ගියා ඉන්කමින් මේ කොහොමද මේක හරි ඊට පස්සේ නේ කොහොමද දැන් මම මොකද්ද කරන්නේ හරි මේකේ ගමු
Mind if I borrow your car? තල ගන්න අන්න වෙලියට හරි. පියා. මැප් එකේ පෙන්නනවා ලොකේෂන් එක. ඉදින දෙන්නේ නැත. මොකද දැන් පෙන්නන්නේ. මේ ළඟපාතකම ඩයල් එකක් ඉන්නවා. මේ ළඟපාතකම ඩයල් එකේ ඉන්නේ. ඒක දුරක් නෑ. මැප් එක පෙන්නනවනේ. දැක්කද මැප් එකේ හරිද? ආයෙ නම් පෙන්නන්නේ. වඩි මැප් එක වෙනවා කියලා දැන් නෑනේ. මේ ගේම් හරි. අනිවාර්යෙන් වීඩියෝට ලයික් කරන්න හරිද? ඔයාට මේ තා ගේම්ස් තියෙනවා නම් හරිද? මට ගන්න පුළුවන් ගේම් එකක් මම ගේනවා. කොහමද මගේ VG කාඩ් යන්නේ හරිද? මෙන්න මේ කාඩ් එක තමයි සුසන් තියෙන්නේ. කපිල මහත්තයා කපිල අම්මට සිරි අර ළඟදී රෝඩ් ඉස්සක් බස් එක ගානේ මේ යන්නේ. බුලන් අර රෝඩ් ඉස්සක් බැසුණීම හින ගැම්මනේ බා. අන්න රුයියා හරි. මේක මම නෑ මම කාට්ට වරක් වෙනෝනේ බා ගානේ මේ බැහැලා ළඟ ඉන්න. අර ඉස්සෙන් දන්නේ නෑ මම බලුවට වෙන්නේ නැහැ වීඩියෝ කරන්නේ. පාරේ යනවා ගයිස් කිසි. හරි ඉවරයි. ඉර වුණා. දැන් ඉතින් ගයිස් අනෝ යනවා පේනවා ඈත. ඉතල අපින් ඒක තමයි කාර් එක. දැන් හරිද අපි කාර් එකේ යාවනම්. බැස්ස. චි. තු ඇද්දුවා මම මෝඩ මුහල ඇද්දුවනේ. පියේනේ බං. මේ පාරේ වාහනත් එක්ක කරන්න බෑනේ. උන්නේ අපි යන වැත්ත මේ පිරියයි මට නම් දැන් හරිද දැන් රුමුගේ පැත්තෙන් කලින් යන්න මිෂන් එකක් අතන ඉන්නේ වෙන ජයලාවත් නම් ගයිස් කිසි ප්‍රශ්නයක් නැහැ මේ වාහන මේ ස්ලෝ කරන්නෙත් නෑ බං හරිද යනවා මේ ප්ලේ රෙගුලර් එකගෙන ස්ලෝ කරපන් හයිප් කරපන් නාත්තන්නේ අතකතා හරි පියා මේ උස්සන්න තියෙන්නේ guys දැන් මොකක්ද දන්නේ මම කරන්නේ Get the fuck out. මෙන්න කාර් එක නේද විඩි දිතේ බල ඉන්න දෙලාවන්නේ කාර් එක නගින්න ඕන කියනවා හරිද කොහේ යන්න තියනවද මේ කාර් එකේ නේ guys slow හරිද මොඩිෆිකේෂන් කරත් කොච්චර එන්ජින් හැදුවත් මේ කාර් ජාතිය slow මාත් ඉස්සර මේ ජාතිය ගත්තා ඊට පස්සේ තමයි අන්න කාර් එකට හරිද මෙන්න මේකත් මොඩිෆිකේෂන් කරලා තිබුණේ ඔය පවුන කාර් එකත් ඒ කාර් ඔක්කොම අතරින් හැන්ඩ්ලින් ස්පීඩ් අතින් ඇක්චුලි කියන්නේ අනිත් ස්පීඩ් එනවා හැබැයි ඕන්ලයින් ස්පීඩ් දෙන්නේ නැහැ ඇක්සලරේටර් යද්දෝ ගමන් ස්පීඩ් වෙන්න ඕන බ්‍රේක් එක පාව ගමන් බ්‍රේක් පදිනවා හරිද ඒ කාර් එකට තියෙන්නේ මෙන්න මේ යන දිල් පාට අනේ විතරයි මේ ගේම් එක වල ගහනවා නම් අන්නේ කාර් එකෙන් හරි හොයාගන්න දෙන්නේ පාරයිනේ හැම තැනම තියෙනවා මොඩිෆිකේෂන් කරන්න හරිද ඊළඟ වීඩියෝ එකේ මෙන්න මේ જાතිය හරි මම දැන් මම අපු කාර් එක තියෙන්නේ අන්නේ කාර් එක හරි මම පදින්නේ මේකනේ නිකන් අර කලින් ගේම් වීඩියෝ එකේ එක දැන් පදින්න ගත්තා ඊට පස්සේ ඒක කැඩුනා කැඩලා තිබ්බ වාහනයක් තමයි ඊට පස්සේ තිබ්බක් කරන් ගියා හරිද ආයි සතෙන්ම යන්න තිබිලා තියෙන්නේ මේක හරිනේ ගායිස් මං හිතන්නේ මේ ආහන මෙතෙන්ට එකතු කරලා රටපටවන සීන් එකක් තියෙන්නේ හරිද මෙන්න මේ කාර් එක හරි රටපටවන සීන් එකක් තියෙන්නේ ඉතින් කාර් කරගන්න ඩිෆ් වුණා කියන්නේ හරි මේකත් ප්ලේ කරලා අපි නවත්තමු හරි එබුවා ඔන්න ගායිස් අපි මේ මිෂන් එකත් ඉවර කරා හරිද ඔන්න මිෂන් දෙයක් දැන් මිෂන් 3ක් විතර ඉවර කරලා තියෙන්නේ මම ඔයගොල්ලෝ පෙන්නන්නම් පොඩ්ඩක් මේ බෑක් වෙලා අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න හරිද පොඩ්ඩක් මම බෑක් වෙලා පෙන්නන්නම් පියන් පොඩ්ඩක් හරි දැන් අපි 14ක් විතර ඉවර කරලා තියෙන්නේ හරිද මම පටන් ගද්දි තිබුණා මේක මම මෙතන ළඟ ප්ලේ කරලා තියෙනවා ඊට පස්සේ දන්නේ නැහැ මොකද්ද උනේ කියලාවත් හරිද හරි ඔයාලා වීඩියෝ එක බැලුවා හරි අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න හරිද ෂෙයා කරන්න යාළුවන්ට බා ෂෙයා කරන්න ඒ වගේම මේ වීඩියෝ එකට කැමති අනිවාර්යෙන් subscribe කරන්න හරිද මේ වගේ වීඩියෝ එක දිගට බලන්න subscribe කරලා ඔය එතන තියෙන bell notification එක on කරන්න ඉස්සරහ subscribe button එක රතු පාටයි දැන් තියෙන්නේ නිල් පාටට ඔය සුදු සුදු පාටට ඔය සුදු පාට subscribe button එකට ඩෝම් කියලා ගහන්න හැබැයි ඔච්චර හයියෙන් ගහලා ෆෝන් එකේ display වගේ නම් මට නම් කියන්න ඉන්නේ පාරද ඉතින් මේක බලන්න ඊට පස්සේ පැත්තෙන් තියෙන bell icon එක all දාගන්න හරිද එහෙනම් guys අදට මං ගිහින් එන්න